මං කලින් වීඩියෝ එකකදී කිව්වා ඔයාගේ ලයිෆ් එක ඊසි කරන Google ප්‍රොඩක්ට් සම්බන්ධව අපි කතා කරනවා කියලා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ Google එකෙන් හඳුන්වලා දුන්න ඒ ප්‍රොඩක්ට්ස් කීපයක් ගැන. මුලින්ම Google search. Google search කියන්නේ අපිට අවශ්‍ය ඕනම තොරතුරක්. අපි හිතමු educational side එකෙන් එහෙම නැත්නම් financial නැත්නම් technical මේ ඕනම තොරතුරක් ෂණිකව ඔයාට දැන කියා ගන්න පුළුවන් search engine එකක්. ඊළඟට Gmail. Gmail කියන්නේ personal වැඩවලට වගේම business communication එකට අවශ්‍ය fast, secure and reliable method එකක්. Google Maps කියන්නේ අපිට ගමනක් යනකොට අත්‍යවශ්‍ය app එකක්. Routes, traffic updates, ඒ විතරක් නෙමෙයි nearby places මේ හැම දෙයක්ම real time update වෙලා අපිට බලා ගන්න පුළුවන්. Google Drive කියන්නේ අපිට documents, photos, videos මේ හැම දෙයක්ම online store කරන්න පුළුවන් තැනක්. හදිසියේවත් ඔයාගේ laptop එක phone එක නැති වුණොත් ඕනම device එකකින් access කරලා ඔයාගේ ඒ files හැම දෙයක්ම බලා ගන්න පුළුවන්. ඒ වගේම Google Drive එකේ අපිට documents, videos, photos මේ හැම දෙයක්ම online store කරන්න පුළුවන්. හදිසියේවත් ඔයාගේ laptop එක, phone එක නැති වුණොත් එහෙම ඕනම device එකකින් මෙන්න මේ files access කරලා ඔයාට වැඩ ටික කරගන්න පුළුවන්. ඔය ආයතනික සේවකයෙක් නම් අනිවාර්යයෙන්ම ඔයාගේ presentations, reports මෙන්න මේ හැමදේම හදන්න මේ tools use කරලා ඇති. Google Docs, Slides, Sheets මෙන්න මේ දේවල් use කරලා ඔයාට පුළුවන් live team එකක් එක්ක work කරන්න. අපි හැමෝටම value එකක් තියෙන platform එකක් තමයි YouTube කියන්නේ. Learning වගේම entertainment වලටත් use කරන්න පුළුවන් platform එකක් තමයි YouTube. කෙටියෙන්ම කිව්වොත් Google products කියන්නේ ඔයාගේ education වලට, decision making වලට, ඒ විතරක් නෙමෙයි communication එකටත් අවශ්‍ය කරන tool bucket එකක්. එහෙනම් මේ Google products එකිනෙක පාවිච්චි කරන විදිය ඉදිරි වීඩියෝ වලදී අපි කතා කරමු.